අයිබෝන් සුදරන් ආරම්භ කරන්න ටෝක් විත් අරිඳු අලුත් වැඩසටහනක්. අපි නිරන්තරයෙන්ම ධනාත්මක අදහස් දෙන පුද්ගලයොත් එක්ක කතා බහ කරලා බලනවා. එයාලගේ අලුත් අදහස් සමාජයට තින්න කරන්න. ඉතින් එහෙම හොයන් යන ගමනේදී මට තවත් සුවිශේෂී චරිතයක් මුණ ගැහුණා. අද මම සුදනා වන්නේ ඔහුත් එක්ක විශේෂ වැඩසටහනක් සිදු කරන්න. Talk with Tarindu by Tarindu Welheneke Productions. පිළිගන්න මේ D5 සංකල්පයේ නිර්මාතෘ දේශාන් අමරසිංහ. අයිබෝන්. අයිබෝන් තරි. හොඳයි ඉතින් විදේශගත වෙලා හිටියම හිතන අවුරුදු 4ක් පුරාවට ඉතින් ඊයේ තමයි ලංකාවට ආවේ. ලංකාවට ආපු ගමන් අපි ආරාධනා කරා අලුත් සංකල්පයක් සමග තමයි දේශාන් ඇවිල්ලා තින්නේ. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න. මුලින්ම කිව්ව මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? වැඩ කටයුතු ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපිට කිව්වොත් එහෙම දවසේ පැය 24ක් මදි වෙන තරමට වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අතිශයින් සාර්ථකයි. ගොඩාක් කාර්යබහුල ෂෙඩියුල් එකක ඉන්නේ. ඉතින් හැමදේම හොඳින් සිද්ධ වෙනවා. දැන් අවුරුදු 4ක් පුරාවට වා ඉන්නේ පිටරටකනේ. එහෙම ඉඳලා දැන් මේ ලංකාවට පස්සේ මොකද හිතෙන්නේ? ලංකාවට ආවට පස්සේ හිතෙන්නේ ඇත්තටම ගොඩක් වෙනස් වෙලා. මම අවුරුදු 4කට 4මාරකට කලින් ලංකාවෙන් යනකොට තිබ්බ වාතාවරණය නෙමෙයි. ඉතින් හැම අතින්ම වෙනස් වෙලා තියෙනවා. අපි බලමු ඉතින් මොනවා හරි දෙයක් කරලා ආය යථා තත්ත්වයට ගන්න ලංකාව. අනිවාර්යයෙන්ම ඉතින් ඒ වගේ අලුත් සංකල්ප ගොඩක් හිතේ තියාගෙන තමයි දේශාන් ඉන්නේ. ඉතින් දේශාන් මීට අවුරුදු ගානකට කලින් අලුත්ම සංකල්ප නිර්මාණය කරගන්නවා මේ ව්‍යාපාර ක්ෂේත්‍රය සහ මානව කළමනාකරණ ක්ෂේත්‍රය කියන මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන්. එහෙම නිර්මාණය කරගත්ත සංකල්පයක් අපේ රටේ අයට ලොකු වටිනාකමක් තිබුණ නැති නිසා දේශාන් එකත් අරන් යනවා පිටරටකට. ගියාට පස්සේ එහෙ අයට ගොඩක් මේ සංකල්පේ වටිනවා. ඉතින් මුලින්ම කියමු දැන් මේ D5 සංකල්පය. කෙනෙක්ට නුහුරු වෙන්න පුළුවන් මොකද්ද මේ කියන එක. මුලින්ම කියන්න දේශන් මොකද්ද මේ 5D සංකල්පය? මොකද්ද මේ ඔබ නිර්මාණය කරපු 5D සංකල්පය? ඔව් තරුණ 5D සංකල්පය කියන එකෙන් අපි අදහස් කරන්නේ මුලින්ම කියන්න ඕන මේක මොටිවේෂන් සම්බන්ධ concept එකක් සංකල්පයක් නෙමෙයි. මේක තනිකරම අපිට management system සම්බන්ධ සංකල්පයක්. විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම 5D සංකල්පය ඇතුළට අපිට ගියාට පස්සේ කොටස් දෙකකට බෙදෙනවා human model management system සහ business model management system කියලා. එතකොට මෙන්න මේ කාරණා දෙක ඇතුළට ගියාට පස්සේ අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. කොහොමද තනි මිනිස්සෙක් එහෙම නැත්නම් ආයතනයක් ව්‍යාපාරයක් සහ ඕනෑම රටක තමන්ගේ targets achieve කරන්න කියන එක සම්බන්ධ අපි වෙනම management සිස්ටම් නිර්මාණය කරනවා. එතකොට ඒ වගේ සංකල්පයක් තමයි මේක. මේක තනිකරම මොකක්ද අපි යන රෝඩ් මැප් එක අපේ පාත් එක මොකක්ද කියන එක සම්බන්ධයෙන් තමයි මේකෙන් කතා කරන්නේ. ටාගට්ස් ඇචීව් කිරීම සම්බන්ධයෙන් කතා කරන මැනේජ්මන්ට් සිස්ටම් එකක් මේක. සැලසුමක් නැතු වෙන ව්‍යාපාරයකට ඔබ ඉතාමත් හොඳ සංකල්පයක් හඳුන්වා දෙනවා. ඒ සංකල්පය හරහා හැකියාවක් තියෙනවා ව්‍යාපාර ශාස්ත්‍රය දියුණු කරගන්න නේ. තනිකරම මොඩල් එකක්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඒ කියලා ආයතනයක් ගත්තොත් එහෙම ඒ කියන ආයතනයට ඒගොල්ලෝ සැලසුමක් ඇතුව යනවා. නමුත් ඒ සැලසුම ඇතුව යනකොට එයාලට සැලසුමක් තියෙනවා වගේම ඒගොල්ලන්ගෙන් ඒ ආයතනය හා සම්බන්ධව ඒගොල්ලන්ගේ කැටගරි එක හා සම්බන්ධව තවත් ආයතන තියෙනවානේ. එතකොට මේ මිනිස්සුත් සැලසුමක් ඇතුව තමයි යන්නේ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා නම් තව අවුරුදු 5ක් 6ක් 10ක් යනකොට එයාලගේ ශාස්ත්‍රයේ නම්බර් 1 වෙන්න එහෙම නැත්නම් එයාලගේ බෙස්ට් ප්‍රොඩක්ට් එක ඒගොල්ලන්ට එළියට දාන්න අවශ්‍ය වෙනවා නම් එයාලට ඕන වෙනවා විශේෂ මැනේජ්මන්ට් සිස්ටම් එකක්. අන්න එතකොට අපි කරන්නේ D5 සංකල්පය හරහා ඒගොල්ලන්ට අවශ්‍ය වෙන විදිහේ concept එකක් නිර්මාණය කරලා විශේෂ මැනේජ්මන්ට් සිස්ටම් එකක් නිර්මාණය කරලා අපේ සංකල්පය හරහා අපි ඒගොල්ලන්ට දෙනවා. ඒක ඉතින් පොඩි process එකක් නෙමෙයි. අපි මුලින්ම ඒ ආයතනයේ විසිට් කරනවා. විසිට් කරලා ඉවර වෙලා එයාලට අවශ්‍ය වෙන විදිහේ concept එකක් අපි නිර්මාණය කරනවා වෙනම මැනේජ්මන්ට් මොඩල්ස් හරහා. ඒ කියන්නේ මේ සංකල්පය ඔබම තමයි නිර්මාණය කරන්නේ. හොඳයි. එතකොට දැන් මේක නිර්මාණය කරන්න කොයි කාලෙද? මම මේක පටන් ගන්නේ 2009 විතර. ඔව් මම ලංකාවේ 2009 දී 9 10 වගේ කාලය තුල තමයි මම මුලින්ම මේක නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අවුරුදු 4ක් 5ක් විතර මම මේකට කරුණු හොයනවා. ඊට පස්සේ තමයි 2015 විතර තමයි මම මේක එළියට දාන්නේ. එතකොට එතන ඉඳන් තමයි අවුරුදු 2ක් 3ක් උත්සාහ කරනවා ලංකාවේ ඉඳලා මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න. නමුත් ලංකාවේ තියෙන වාතාවරණයත් එක්ක ලොකු පිළිගැනීමක් හම්බ වෙන්නේ. ඊට පස්සේ තමයි විදේශගත වෙලා ඒ රටවල් වල මේක කරන්න පටන් ගන්න. ඒකත් දේශාන් දැන් කෙනෙක් ඇහුවොත් එimhe දේශාන් කියන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ නිර්වචනය කරන්නේ කොහොමද? දේශාන් කියලා කියන්නේ ඇත්තටම මම ගැන කියනවා නම් මම තනිකරම
මගේ ඇඟෙත් තියෙන්නේ ඒ සිස්ටම් එකම තමයි. මොකද ඉස්සෙල්ලා අනික් මිනිස්සුන්ට මේක එළියට දෙන්න මම ලංකාවේදී තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවේදී මම මේ සිස්ටම් එක මිනිස්සුන්ට ගිහිල්ලා දුන්නාට පස්සේ විශේෂයෙන්ම 5D සංකල්පය දුන්නාට පස්සේ ඒගොල්ලෝ බලන්නේ මගේ පිටින් තමයි බැලුවේ. ඒගොල්ලෝ බැලුවා ඉතින් මෙයාට මොනවද තියෙන්නේ? මෙයා මොනවද කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම හිතාගත්ත දේ තමයි රයිට් 5D සංකල්පේ මට එඩිට් කරගෙන ඊට පස්සේ මම ඒ මිනිස්සුන්ට ඒක දෙනවා කියලා. ඒක තමයි මම යුරෝපයට ගිහිල්ලා කළෙත්. ඊට පස්සේ යුරෝපයට ගිහිල්ලා මම යුරෝපයේ වැඩ පෙන්නුවට පස්සේ තමයි මට මෙහෙන් ආරාධනාවක් ලැබෙන්න ගත්තේ. ඉතින් මම තනිකරම සිස්ටම් එකක් කිව්වොත් නිවැරදි. සිස්ටම් එකකට තමයි යන්නේ. ඉතින් හැමදේම හරියට කරන්න උත්සාහ කරන දේ කෙලින් කතා කරන. ඉතින් බොහොම සාමකාමීව මගේ වැඩ ටික කරගෙන යන කෙනෙක්. හොඳයි. දැන් ඔබ හිතන විදිහට මේ 5D ඔබ නිර්මාණය කරන මේ සංකල්පය කොයිතරම් ආයතන මේ විදිහට අතතා බලනවද? මේ වෙනකොට මාත් එක්ක වැඩ කරන ලෝකේ රටවල් 40කට ආසන්න ප්‍රමාණයක්. ඔව් සම්පූර්ණ යුරෝපයේ අපි ගත්තොත් එහෙම රටවල් නම් වශයෙන් ගත්තොත් එහෙම ඉතාලිය, ජර්මනිය, ෆ්‍රාන්සිය, රුමේනියාව, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ඉංගලන්තය ඔව් දියුණුවට යුරෝපයේ සියලු රටවල් මාත් එක්ක මේ වෙනකොට වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඊට අමතරව එතනින් එළියට ගියාට පස්සේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලිය වගේ රටවල් මේ වෙනකොට කතා බහ කරගෙන යනවා මාත් එක්ක වැඩ කරන්න. ඒක තමයි මේ මම දැනගත් දේ තමයි දැන් මේ විදිහට රටවල් වලට ගිහිල්ලා මේක සංකල්ප ඉදිරිපත් කරාට පස්සේ ඔබට දැන් මේ මාස්ටර් මයින්ඩ් කියලා ටයිටල් එකක් විදිහට තියෙනවනේ. ඔව් ඒක ඇත්තටම මේ අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. විශේෂයෙන්ම යුරෝපයේ රටවල් කීපයක විශේෂයෙන්ම ඩිජිටල් ඩෙන්මාර්ක් කියලා ඩෙන්මාර්කේ කම්පැනියක් එක මම ඒගොල්ලන්ට සිස්ටම් එකක් හදුවා. ඒ සිස්ටම් එකේදී යාළගෙන් මට ඒක හදලා දුන්නාට පස්සේ ඒ කියන්නේ ඒගොල්ලන්ට කාලාන්තරයක් තිස්සේ කරගන්න බැරි වෙලා තිබ්බ වැඩක් තමයි යාළගේ ආයතනයේ දිනු කරන එක. ඉතින් මගේ සිස්ටම් එක හරහා ඒගොල්ලෝ ලොකු ඉම්ප්‍රූව් එකක් ලබලා තිනවා. එතනින් තමයි ඒගොල්ලෝ තමයි ඔය මාස්ටර් මයින්ඩ් කියන මට ඔය ටයිටල් එක දැම්මේ. දැන් ඉතින් ගොඩාක් අය ගොඩාක් රටවල් වල ඉතින් මේ ටයිටල් එක දෙනවා මට. ඉතින් ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයි සම්බන්ධයෙන්. මොකද බොහොම අමාරුයි විශේෂයෙන්ම යුරෝපය වගේ රටවල් වල ඒ ටයිටල් එක ගන්න. හොඳයි. ඉතින් මූලික වශයෙන් මේ වැඩසටහන බලන් ඉන්න කෙනෙක්ට දැන් තේරෙන්නේ නැති දේශාන් කියන්නේ කවුද සහ දේශාන් මොකද්ද මේ කරන්න උත්සාහ කරන්නේ කියලා. ඒකත් අපි කතරුද තමයි 5D සංකල්පය. දැන් කෙනෙක්ට දැනගන්න ආසෙදී ඇත්තටම මොකද මේ 5D කියන එක තවදුරටත් දැනගන්න මොනවද කියන්නේ? ඔව් තරුදු. දැන් මුලින් මම එක්ස්ප්ලেইন කළා වගේ අපි තවදුරටත් මේක ඇතුළට ගියොත් එහෙම අපි මම සාමාන්‍යයෙන් තේරෙන විදිහට කියන්නම්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු ඔයාලට යන්න අවශ්‍යයි නුවරට. ඔයා දැන් ඉන්නේ කොළඹ කොටුවේ. කොළඹ කොටුවේ ඉන්නේ. ඔයාට නුවරට ඔයා පයින් ගියොත් තමයි ඔයාට ඔයාගේ ටාගට් එක අචීව් කළා වෙන්නේ. රයිට්. එතකොට ඔයා පටන් ගන්නවා යන්න නුවරට යන්න පටන් ගන්නවා පයින්. ඊට පස්සේ ඔයාට හොඳ මොටිවේෂන් එකක් තියෙනවා සහ ඔයාට හොඳ ධෛර්යයක් තියෙනවා. ඔයා හොඳ විශ්වාසයක් ඔයාගෙන තියෙනවා. ඔයාට හොඳ කොන්ෆිඩන්ස් තියෙනවා. ඔයා යන්න පටන් ගන්නවා පයින්. ඔහොම ඔයා දවස් කීපයක් යනවා. ඊට පස්සේ මාස 2-3ක් ඔයා යනවා. හරිද? හැබැයි ඔයාගේ පොඩ්ඩක්වත් ඒ ධෛර්යය නැති වෙන්නේ නැහැ. ඒක දිගට ඔයා යනවා. මොකද ඔයාට අවශ්‍යයි ඔයාගේ ගමන යන්න. ඒක නිසා ඔයා ඉතින් යන්න පුළුවන් උපරිම ඔයාට දරන්න පුළුවන් උපරිම ශක්තිය දාලා ඔයා යනවා. පයින් නුවරට යන්න. හැබැයි ඔහොම මාස 6ක් විතර යනකොට ඔයා දැනගන්නවා දැන් කාලේ හරි මම නුවරට එනවා නම් ඇවිල්ලා කියලා. හැබැයි ඔයා ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ඔයා පොඩ්ඩක් විතර ඔයා පසු බැස්සත් හැබැයි ඔයා දිගටම යනවා. මොකද ඔයාගේ තියෙන අවශ්‍යතාවය ඊට වඩා වැඩි නිසා. ඔහොම අවුරුද්දක් විතර ඔයා පයින් යනකොට ඔයාට නුවර හම්බ වෙන්නේ නැහැ. අන්න එතකොට ඔයා තීරණය කරනවා මේක මගේ කරුමේ වෙන්නේ නැති. මම කොච්චර උත්සාහ කළත් මට මෙතෙන්ට යන්න විදිහක් නැහැ. මම නුවරට යන්න වෙන්නේ නැහැ. මම පයින් යන්න පුළුවන් තරම් උත්සාහ කළා. ලොකු මොටිවේෂන් එකක් මට තිබුණා. ලොකු ධෛර්යයක් තිබුණා. හැබැයි මේක මම පෙර කරපු කර්මයක් වෙන්නේ නැති කියලා. හැබැයි ඔයා ඒ විදිහට කොච්චර ගියත් ඔයාට නුවරට යන්න හම්බ වෙන්නේ නැහැ. හේතුව තමයි ඔයාට මොටිවේෂන් එක තියෙන්නේ නැති. ඔයාට ධෛර්යයක් තියෙන්නේ නැති. විශ්වාසයක් තියෙන්නේ නැති. නමුත් ඔයා කොළඹ කොටුවේ ඉඳන් නුවරට යන්න ගිහිල්ලා තියෙන්නේ ගාලු පාරේ. ගාලු පාරේ කොච්චර ඔයාට ධෛර්යයක් තිබුණත් ඔයා නුවරට යන්න ඕන එක ගාලු පාරේ ගියොත් ඔයාට නුවරට යන්න හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි දීපා සංකල්පෙදී කතා කරන්නේ. ගොඩාක් ආයතන වලට, ගොඩාක් රටවල් වලට, ගොඩාක් තනි මිනිස්සුන්ට තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන්න ලොකු ඕනකමක් තියෙනවා. අර මොටිවේෂන් එකක් තියෙනවා. හැබැයි මොටිවේෂන් එක ධෛර්යය තිබුණු පළියට ඒගොල්ලන්ට ටාගට්ස් ඇචීව් කරන්න බෑ. එහෙමනම් අද මේ ලෝකේ ඉන්න හැමෝම ධන කුවේර වෙන්න ඕනේ. හැමෝම ටාගට්ස් ඇචීව් කරලා තියෙනවා. අපි 100 දෙනෙක් ගත්තොත් තමන්ගේ ටාගට්ස් ඇචීව් කරලා තියෙන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් තමයි. එතකොට ඒකට ප්‍රධාන හේතුව තමයි එයාලට තියෙන්න ඕන රෝඩ් මැප් එකක්. අනිවාර්යෙන්ම ඔයාගේ වාහනේ පුද්ගලික වාහනේ වුණත් ගමනක් යනවා නම් ඔයා දන්නේ නැති තැනකට යනවා නම් ඔයා මැප් එක දාගෙන තමයි යන්නේ. එතකොට ඔයාට පේනවා යන පාර. ඔයා කවදාවත් මැප් එක දාගත්තට පස්සේ ඔයාට නුවරට යන්න ඔයා ගලු පාරේ යන්නේ නැහෙනේ.
හැබැයි ඔයා දන්නේ නැතුව ගියොත් එහෙම ඔයා නුවරට යන්න ඕන එක ඔයා ගලු පාරේ ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒක තමයි දීපා සංකල්පයේදී අපි කතා කරන්නේ. අපි බිස්නස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් සහ හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් කියලා අපි හඳුන්වලා දීලා තියෙන්නේ ඒකයි. අපි ඒකෙදි ඔයාට වෙනම හදනවා. ඔයාට යන්න ඕන ගමනට අදාළව අපි වෙනම මම මුලින් කිව්වා වගේ අපි හදනවා රෝඩ් මැප් එක. එතකොට ඔයාට මාස 6කින් මාස 3කින් අවුරුද්දක් යනකොට අවුරුදු 2ක් යනකොට ඔයාට බලන්න පුළුවන් ඔයාගේ මැප් එකේ ඔයා දැන් කොතනද ඉන්නේ කියලා. බැරි වෙලාවත් ඔයා හෙට මෙහෙට ගියොත් එහෙම මේ මැප් එකේ ඔයාට පෙන්නනවා. ඒ අතරතුරේ ඔයාට ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. එතකොට අපි අලුතෙන්ම problem solving tools ගැන කතා කරනවා. එක අලුතෙන්ම සාමාන්‍යයෙන් ලෝකයේ භාවිතා වෙන problem solving tools තියෙනවා. ඊට අමතරව අපි හොයාගත්ත කීපයක් තියෙනවා. අපි ඒවත් එක තමයි මොකද මේ දීපා සංකල්පයේ කතා කරන හැම tool එකක්ම හැම දෙයක්ම අපිම නිර්මාණය කරපුව අලුතෙන්ම දීපා සංකල්පයටම ආවෙන එක විච්චේ ඒවා. ඉතින් ඒක තමයි දීපා සංකල්පය තේරෙන භාෂාවෙන් කිව්වොත් අනිවාර්යයෙන්ම මේ මොටිවේෂන් එක සහ ධෛර්යය තිබුණාට වැඩක් නැහැ. රෝඩ් මැප් එකක් තියෙන්න ඕන අපිට හරි ප්ලෑන් එකක් තියෙන්න ඕන අපි කරන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. එතකොට බොහොම ලේසි අපිට අපේ ගමන යන්න. හොඳයි මම හිතන්නේ ඊටාත්ම සරලව ගැඹුරු කාරණා සම්බන්ධයෙන් තේරෙන විදිහට කියලා දුන්නා. මොකද්ද මේ ඩීෆා සංකල්පය කියන්නේ කියලා. ඒක දැන් කෙනෙක් ඉන්නවා නම් දැන් අවුරුදු ගානක් තිස්සේ මහන්සි වෙලා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න උත්සාහ කළා. එහෙම තමන් බලාපොරොත්තු සාර්ථකතර ගිහිලා නැති කෙනෙක් ඉන්නවා නම් එයාට ඔබ මුණ ගැහුනොත් ওই සංකල්පය ඇප්ලයි කරලා අනිවාර්යයෙන්ම ඔහුට ගොඩ යන්න පුළුවන් කියන දේවා කියනවාද? අනිවාර්යෙන් කියනවා. ඒකෙදි දීපහ සංකල්පය කියන එක ඒගොල්ලන්ට ඇප්ලයි කළා කියන පමණින් ඒගොල්ලන්ට ගොඩ යන්න බෑ. මොකද දීපහ සංකල්පයේදී අපි කතා කරන්නේ දීපහ කියන එකේ තේරුම dream, duty, discipline, dedication, determination. ඔය පහ. එතකොට ඔක ඇතුළට ගියාට පස්සේ තමයි human model management system සහ business model management system එක කියලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට අර මූලික කරුණු ටික දැම්මයි කියලා එයාලට ගොඩ යන්න අමාරුයි. සාමාන්‍ය ගානකට යන්න පුළුවන්. නමුත් මොකද එතෙන්දී අපි කතා කරන්නේ motivation පැත්ත විතරයි. හැබැයි මේක ඇතුළට ගියාට පස්සේ තමයි අපි management system එක හදන්නේ. මොකද අපිට ඕනම කෙනෙක්ට තමගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍යයි නම් අපි දීපහ සංකල්පය නෙමෙයි ඒගොල්ලන්ට කියලා දෙන්නේ. දීපහ සංකල්පය කියලා කියන්නේ එක කොටසක් විතරයි. අපි එයාට අවශ්‍ය විදිහට එයාගේ තියෙන වපසරිය හැටියට එයා කරන ව්‍යාපාරයේ හැටියට එයාට වෙනම මැනේජ්මන්ට් සිස්ටම් එකක් අපි හදනවා. මොකද අපි හෝටල් ශ්‍රේෂ්ඨයට අදාළව යම් කිසි මැනේජ්මන්ට් සිස්ටම් එකක් හැදුවොත් ඒක වෙනම අපි හිතමුකෝ බේකරි එකට අදාළව ඒ සිස්ටම් එක දාලා හරියන්නේ නැහැ. එයාට අපි වෙනම එකක් හදන්න ඕන. ඒ ව්‍යාපාර වලට ගැලපෙන විදිහට එයාට ආවෙන සිස්ටම් එකක් කොට හැදීමේ හැකියාව තියෙනවා. හැදීමේ හැකියාව තියෙනවා. මොකද මම ඔයාට මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදලා දුන්නොත් ඒක මම වෙන කෙනෙක්ට දෙන්නේ නැහැ. ඒක මම හදන්නේ ඔබතුමාට විතරයි. වෙන කෙනෙක්ට ඒක දෙන්නේ නැහැ. ඔබතුමාගේ ටාගට් එකට යන්න අදාළව මොකද මම ඔබතුමාට හදපු සිස්ටම් එක තියෙනවානේ. ඒක ඔබතුමාගෙන් වෙන කෙනෙක් අරගෙන එයා ඇප්ලයි කළත් එයාට ගොඩ යන්න බෑ. මොකද එයාගේ වාගේ කැපැසිටි එක වෙනස්. මේ සංකල්පයේ දෙන වටිනාකම කොයිතරම්ද කියනවා මම හිතන්නේ ඔබට මේ සංකල්පෙනුවෙන් පේටන්ට් බලපත්‍රයකුත් තියෙනවා. පේටන්ට් බලපත්‍රයක් තියෙනවා. ඒක ඉංගලන්තෙන් තමයි. ඉංගලන්තෙන් මේ වෙනකොට කියන්නේ බොහොම ළඟදී තමයි අපිට ඒකට අවසරය හම්බුනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් හරිම සතුටුයි විශේෂයෙන්ම යුරෝපයට ගිහිල්ලා යුරෝපයේ මේක කරන ගමන් ඉංගලන්තයෙන් පේටන්ට් බලපත්‍රයක් ලැබෙනවා කියන්නේ ලංකාවේ කෙනෙක්ට ඒක අතිවිශාල කාරණාවක් ඉතින්. අනිවාර්යයෙන්ම සෑහෙන වටින දෙයක් ඒක මම හිතනවා ඔබේ ජීවිතයේ ඔබේ සාර්ථකත්වයට. ඒක තමයි දැන් මේ සංකල්පයේ තියෙන වටිනාකම කොයිතරම්ද කියන මම දන්න විදිහට අන්තර්ජාතික විශ්වවිද්‍යාල පවා මේක ගැන ඔබට උගන්වන්න කියලා ආර්දනා කරලා තියෙනවානේ. ඔව් මේ වෙනකොට ප්‍රධානම විශ්වවිද්‍යාලය තමයි අපි හැමෝම දන්නේ ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. ඕන් මේ වෙනකොට මාත් එක්ක එකතාවයකට ඇවිල්ලා තියෙනවා ඕන් එක වැඩ කරන්න කියලා. ඉතින් දීපා සංකල්පය නුබෝ දිනකදී ඔබට දැක ගන්න පුළුවන් වෙයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔවුන්ගේ විෂය නිර්දේශය හරහා හෝ එහෙම නැත්නම් ඔවුන්ගේ විශේෂ ආරාධිත දේශනවලදී අනිවාර්යයෙන්ම දීපා සංකල්පය සම්බන්ධයෙන් විස්තර දැනගන්න පුළුවන් වෙයි. හොඳ ඉතින් දේශාන් කියපු දේ තමයි දැන් මේ සංකල්පය යුරෝපයේ ගොඩක් රටවල් අතදා බලනකොනේ අපිට මේ නම් වශයෙන් කියන්න පුළුවන් ව්‍යාපාර තියෙනවද? තියෙනවා. නම් වශයෙන් අපි කියනවා නම් Time and Tide, එතකොට Digital Denmark, එතකොට COS Group, එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් මම මේ ළඟදී වැඩ කළා Swiss Group කියලා කම්පැනි එකක්. ඒ වගේ ගොඩාක් කම්පැනිස් තියෙනවා නම් වශයෙන් කියන්නේ ගොඩක් තියෙනවා. කොහමද මේ ලෝකේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරනේ? හොඳ ඉතින් දැන් මේ වෙද්දී අවුරුදු ගාණක් පුරාට මේ වගේ දැවැන්ත සංකල්ප නිර්මාණය කළා. ඒක ප්‍රායෝගිකව ගොඩක් දෙනෙට කියලා දීලා දැන් ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවානේ. ඒතර දැන් දේශාගේ මොනවද අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු කියන්නේ මේකම තමයි. මගේ විශේෂ ප්‍රධානම බලාපොරොත්තුව තමයි තව වසර 5ක් 6ක් යනකොට ලෝකයේ තියෙන සියලුම ආයතන සියලුම තනි පුද්ගලයන්
හැමෝම D5 සංකල්පයත් එක්ක වැඩ කරලා එක පද්ධතියකට ගේන එක. මොකද දැන් ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නෙත් එක මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් එහෙම 10 පැත්තක යන්නේ. කාටවත් කිසිම අයිඩියා එකක් නැහැ තමයි මොකක්ද කරන්න කියලා. මට අවශ්‍ය වෙලා තියෙන්නේ සියලුම දෙනාව එක තැනකට අරගෙන ඇවිල්ලා එක සිස්ටම් එකක් යටතේ තමන්ගේ ටාගට්ස් අචීව් කරන්න යන. එතකොට හරිම ලේසි මේ ලෝකේ ගොඩාක් දේවල් ගොඩාක් ප්‍රශ්න මම හිතන්නේ 150ක් ප්‍රශ්න විසඳෙනවා හැමෝම එක සිස්ටම් එකකට ආවට පස්සේ. ගොඩාක් දියුණු රටවල් වල සිද්ධ වෙලා තියෙනෙත් ඒකයි. හැමෝම එක සිස්ටම් එකකට ඇඩික්ට් වුණාට පස්සේ හරි ලේසි තමන්ගේ වැඩ ටික කරගන්න. හොඳ ඉතින් දේශාන්ව කන්ටැක්ට් කරගෙන මේ හැකියාව තියෙනවා. ඔයාලට මේ පේන ඊමේල් ඇඩ්‍රස් එකට කන්ටැක්ට් කරගත්තොත් පුළුවන් දේශාන් එක කතා බහ කරලා ඔයාලගේ ව්‍යාපාරයටත් මේ 5D සංකල්ප ඇතුළත් කරගෙන ලොකු දිනුවක් ලබන. ඒක තමයි දැන් දේශාන් කියන්නේ රටින් එළියට ගිය තරුණයෙක්නේ. එතකොට රටින් එළියට ගියාට පස්සේ ඔයා ඒ රටවල වල ඉන්න මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්නේ නැති. ඒ රටවල වල තියෙන දේවල් ගොඩක් දකින්න නැති. දැන් ලංකාවට අයිපාරක් ආවට පස්සේ ලොකු වෙනසක් එහෙ මෙහෙ දකින්න ඇති. දැන් විශේෂයෙන්ම ලංකාවේ මේ ආර්ථික පසුබිමත් එක්ක ලංකාවේ තරුණ තරුණියෝ විශේෂයෙන්ම ගොඩක් උත්සාහ කරනවා දියුණු වෙන්න ගොඩ යන්න. එහෙම බලන් ඉන්න කෙනෙක්ට වඩා මොකද කියන්නේ දේශා? ඔව් තරුණයන්ට ඉතින් විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි මේක. බලන්න පුළුවන් තරම් try කරන්න. තමන්ගේ ජීවිතේ ගොඩ යන්න උත්සාහ කරන්න. හැබැයි හරි විදිහට උත්සාහ කරන්න. නිකන් උත්සාහ කරන්නම් වාලේ අර මම මුලදිත් කිව්වා වගේ කොච්චර මොටිවේෂන් එක තිබුණත් කොච්චර ධෛර්යයක් තිබුණත් තමන්ගේ ටාගට්ස් අචීව් කරන්න බෑ. ඒක පුරු කතාවක්. පොඩි දෙයක් පොඩ්ඩක් අර මොටිවේෂන් එක නිසා චුට්ටක් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් එහෙම ඉස්සරහට යන එක නෙමෙයි තමන්ගේ ෆයිනල් ටාගට් එකට යනවා කියලා කියන්නේ. එතකොට තමන්ගේ ටාගට්ස් අචීව් කරන්න නම් අනිවාර්යයෙන්ම හරි මොඩල් එකක් හදාගන්න. මම ඒගොල්ලන්ට කියන්නේ 5D concept එකම use කරන්න කියන එක. හැබැයි තමන්ට හරි මොඩල් එකක් හදාගෙන ඒ ඔස්සේ යන්න සමාජයෙන් බැනුම් එන්න පුළුවන්. මට උනත් පුද්ගලිකව ඕනෑතරම් මඩ ප්‍රහාර මේ දේවල් කරගෙන යනකොට ඇවිල්ලා තියෙනවා. ඕනෑතරම් මිනිස්සු කතන්දර කියනවා. නමුත් අද මම ඔබතුමා පවා මම ලංකාවට ආවට පස්සේ මාත් එක්ක කතා කරන්නේ මම සක්සස් වෙච්ච නිසා. ඉතින් ඒක නිසා තමන් කරන දේ හරියට කරන්න සිස්ටම් එකක් ඇතුව, ප්ලෑන් එකක් ඇතුව කවුරු මොන විදිහට කිව්වත් තමන් හදාගත්ත ප්ලෑන් එකෙන් එළියට යන්න එපා. ප්ලෑන් එකෙන් එළියට ගියොත් එහෙම ආයි එන්න බෑ. මොකද අපි මේ ප්ලෑන් එකෙන් ඒ පාරෙන් එළියට ගියොත් එහෙම අපේ හිස්තන පුරවන්න තව 100,000 ගණක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා කවුරු මොනවා කිව්වත් එතනින් එළියට යන්න එපා. හරි ප්ලෑන් එකක් හදාගෙන හරි විදිහට යන්න අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන්ම මම මගේ දේශනවලදීත් කතා කරන කාරණාවක් තමයි මම හිතන්නේ ඕනෑතරම් මගේ ආටිකල්ස් බලපු අය මගේ Google එකේ මගේ විස්තර සර්ච් කරලා තියෙනවා. නිතරම තියෙන කාරණාවක් තමයි හුස්මත් පරාදයි සිතුවිලි ඉදිරියේ කියන එක. මට විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ඒක කියන්න ඕන. ඉතින් මේ මම නිතරම කියන කාරණාවක් ඒක අනිවාර්යයෙන්ම අපිට හොඳ සිතුවිලි තියෙනවා නම් ශක්තිමත් සිතුවිලි තියෙනවා නම් අපේ හුස්ම නතර වෙන එක පවා අපිට නතර කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක නිසා හරියට තමන්ගේ වැඩේ කරන්න හරි ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න අනිවාර්යයෙන්ම හරි සිතුවිලිත් එක්ක ශක්තිමත් සිතුවිලිත් එක්ක වැඩ කරන්න. එතකොට අර මං කිව්වා වගේ හුස්මත් පරාද වෙනවා ශක්තිමත් සිතුවිලි ඉදිරියේ. හොඳ ඉතින් තාතුම ලස්සන කියවමනක් හරි ලස්සනට එක කියලා දුන්නා. ඒක තමයි මේ ඔයයි කතා දේශන කිව්ව දෙයක් තමයි කියන්නේ මොටිවේෂන් විතරක් නේ ප්‍රමාණවත් වෙන්නේ. සිස්ටම් එකකුත් තියෙනවනේ ජීවිතේ දිනන්න. මොටිවේෂන් එකක් වගේම සිස්ටම් එකත් එකට ඇප්ලයි කරගත්තොත් ඔයාලට පුළුවන් වේවි. ඔයාලගේ ජීවිතේ ඔයාලා දකින සාර්ථකත්වයට යන්න. ඉතින් කලින් සඳහන් කළ ආකාරයට මේ පේන ඊමේල් ඇඩ්‍රස් එකට කන්ටැක්ට් කරගත්තොත් දේශාන්නේ කතා බහ කරලා මොකද්ද මේ 5D concept එක කියන්නේ සහ 5D concept එක කොහොමද ඔයාගේ ව්‍යාපාරයට ඇතුළත් කරගන්නේ කියන එක තවත් අපූර්වට කියලා දෙන්න දේශාන් සූදානම්. ඒක තමයි මේ දේශාන් දැන් ලංකාවට ආවේ ඊයේනේ. දේශාන් තනියෙන් නෙමෙයි ආවේ. මම දන්නේ දේශාන් තව කෙනෙක් එක්කගෙන ආවා. කවුද? ඔව් මම හිතන්නේ ඔබ යහන්නේ මේ මගේ බලු පෙටිය ගැන වෙන්න ඕන. ඔව් ඇත්තටම මගේ බලු පෙටිය එයත් ආවා. ඉතින් මේ එයත් ඇවිල්ලා ඉන්නවා. ප්‍රින්ස් කොකෝ මම හිතන්නේ එයාටත් යුරෝපා පාස්පෝර්ට් එකක් තියෙන්නේ. ඉතින් අපි කොහේ ගියත් එයත් එනවා. ඉතින් අපිත් එක්ක පවුලේ කෙනෙක් වගේ තමයි. ඉතින් මේ බොහොම හොඳින් බලා ගන්නවා. ඉතින් යාවත් අපි ඉතින් මාත් එක්ක කොහෙ ගියත් මගේ හේවණල්ල වගේ එනවා. හොඳයි ඉතින් ඔයාලට පේන නැති මේ පේන ඡායාරූප වලින් කොච්චර ලස්සන බලු පෙටේද දේශාන්ට ඉන්නේ කියලා මම හිතන්නේ දේශාන් පණ වගේ බලා ගන්නවනේ. අනිවාර්යයෙන් මොකද එයාගේ සියලුම දේවල් මම සහය වගේම මගේ යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ අපි ගොඩාක් ආදරෙයි. ඉතින් මේ අපි හැමෝම ගොඩාක් ආදරෙන් බලා ගන්නවා. මේ අපේ ඉතින් මගේ ජීවිතේ කොටසක් වගේ තමයි ඉතින් මම සහ මගේ මිතුරන් යනවා අපිත් යනවා. හොඳයි අද දවසේදී ටෝක් විත් අරිඳු විශේෂ වැඩසටහන මම ආරාධනා කරේ 5D සංකල්ප නිර්මාතු දේශාන් අමරසිංහ. ඉතින් අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා 5D concept එක කියන්නේ මොකක්ද කියන මම හිතන්නේ ඔයාලටත් අදහසක් එන්න ඇති. මොකක්ද මේ 5D concept එක හරහා සිද්ධ වෙන්නේ කියලා. අවසන් වශයෙන් දේශාන් මොනවද කියන්නේ?
අවසාන වශයෙන් කියන්න තියෙන ඉතින් විශේෂයෙන්ම මට ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ෆැමිලි එකට, මගේ පවුලේ අය, මගේ අම්මා තාත්තා සහ මගේ අයියා ඇතුළු මගේ සියලුම පවුලේ සියලු දෙනා. මොකද මම ලංකාවේ නැති කාලේ මම අද මේ තත්ත්වයට තැන ඉන්නවා නම් මගේ පවුල නිසා තමයි. අම්මා තාත්තා අයියා විතරක් නෙමෙයි, මගේ පවුලේ මගේ ඉන්න නෑදෑ පිරිවර ඒගොල්ලෝ නිසා තමයි අද මේ තැන ඉන්නේ. මොකද මම නැති වෙලාවේ මගේ සම්පූර්ණයෙන් පවුල බලාගත්තේ ඒගොල්ලෝ. ඉතින් ඒක නිසා ඒක විශේෂයෙන් මේක මතක් කරන්න ඕනේ. ඒ වගේම මට උදව් කරපු පිරිසක් ඉන්නවා, විශේෂයෙන්ම ලංකාවේ මට උදව් කරපු පිරිසක්. පිට රටවල් වල ගොඩාක් අය මට උදව් කළා. ඊට අමතරව ලංකාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන පවිත්‍රා සෙනවිරත්න, ඊට අමතරව අනුරාධා පතිරණ, මොහන් රාජකරුණා, ඊට අමතරව ඉන්දික වීරරත්න, ප්‍රියන්ත සෙනවිරත්න, ඒ වගේ බොහෝ පිරිසක් ඉන්නවා මතක් කරන්න. මේ විශේෂ බොහොම සුළු නම් ප්‍රමාණයක් මම කිව්වේ. ඉතින් ඒගොල්ලෝ නිසා තමයි අද මේ තැන ඉන්නේ. මොකද මට තනියෙන් මම කොච්චර දෙයක් කළත් මේ මිනිස්සුන්ගේ උදව්ව නැත්තම් මට මේ තැන ඉන්න බෑ අද. හොඳයි, ඉතින් දේශාන් ලංකාවට ආපු ගමන් අපිට සතුටුයි. පළවෙනි වැඩසටහන අපිත් එක්ක කරන්න පුළුවන් වුණා අපිට. ඉතින් ඔබට තේරෙන්නේ නැති 5D සංකල්ප වෙන වටිනාකම කොයිතරම්ද කියන එක. ඉතින් මේ පේන ඊමේල් එකට කන්ටැක්ට් කරගත්තොත් ඔයාලට පුළුවන් දේශාංග සම්බන්ධ කරගෙන මේ වැඩේ මොකක්ද කියන එක තාම හොඳින් දැනගන්න. එහෙනම් බොහොම ස්තුතියි දේශාන් අද දවසේදී සහභාගී වුණාට අපේ වැඩසටහනට. බොහොම ස්තුතියි මටත් මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි නම් thank you. අද අපි අවසන් කරනවා ටෝක් විත් අරිඳු අලුත් වැඩසටහනක්. තවත් වැඩසටහනක් මුණ ගැහින් බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා. සුබ දවසක්. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න තරිඳු වෙල්හෙනගේ මගේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්න.